කොළඹට ෂැන්හයි ලස්සන මේ එයාපෝට් එකේ ඉන්න දැනට ලෝකයේ තියෙන ලොකුම මගී ප්‍රවාහන ගුවන් යානය Airbus A380-800 පිට් එක බලන්න chance එකක් හම්බුණා මේ ෆිල්ම් කරන්න දුන්නේ මම ඉන්නේ කොළඹ කටුනායක ජාත්‍යන්තර ගුවන් කොටුපළේ. අද මම යන්න හදන්නේ චීනයේ ෂැන්හයි වලට. ඒත් මේ වීඩියෝ එක ගන්නේ චීනයේ ෂැන්හයි වලට යන එක නෙමෙයි. යන ෆ්ලයිට් එකේ ෆ්ලයිට් බ්ලොග් එක ෂැන්හයි කොළඹට ෂැන්හයි ෆ්ලයිට් බ්ලොග් එකක් තමයි අද ගන්නේ. ඉතින් දැන් ඉමිග්‍රේෂන් ක්ලියර් කරගෙන ඉවරලා දැන් ගේට් වලට යන්න ගේට් ඕපන් කරලා තියෙනවා. සාමාන්‍ය පැය 10කට ආසන්න ගුවන් ගමනක් තියෙන්නේ. ඉතින් බලමු කොහොමද මේ සිංගප්පූර් එයාලයින් එකේ අත්දැකීම කියලා. ගේට් ඕපන් වෙලා තියෙන්නේ යන්නේ සිංගප්පූර් එයාලයින් එකේ Boeing 787-10 Dreamliner aircraft එකේ. ඒක යන්නේ මුලින්ම සිංගප්පූර් වලට ගිහිල්ලා සිංගප්පූර් වල පැය දෙකක ට්‍රාන්සිට් එකක් තියෙනවා. පැය දෙකක ලේఓවර් ටයිම් එකක් තියෙනවා. එතනින් පස්සේ ආයි සිංගප්පූර් to ෂැන්හයි වලට. ඉතින් කොහොමද මේ සිංගප්පූර් එයාලයින් එක සාමාන්‍ය සිංගප්පූර් එයාලයින් කියන්නේ ලෝකයේ හොඳම එයාක්‍රාෆ්ට් අතර ඉන්නවා. මම දැන් ධර්මයෙන් සිංගප්පූර් එයාලයින් එක තමයි ලෝකෙ දැනට 2026 දෙවෙනියට හොඳම එයාක්‍රාෆ්ට් එක සිංගප්පූර් එයාලයින් එක. ඉතින් ඒකේ එක්ස්පීරියන්ස් එක ෆස්ට් ටයිම් තමයි සිංගප්පූර් ෆ්ලයි කරන්නේ. ඊට කලින් මම ගිහලා තියෙන්නේ ශ්‍රී ලංකන්, ආසියා, අරබියා, බතික් ඒ වගේ එයාලයින් වල ඒවා සාමාන්‍යයෙන් ශ්‍රී ලංකන් නම් නෝමල් අනිත් ඒවා නම් චීප් ෆ්ලයිට් විදිහට ගන්න. ඉතින් සිංගප්පූර් එයාලයින් එකේ එක්ස්පීරියන්ස් එක බලමු කොහොම වේද කියලා. Bangkok Airlines වන්දනද බෝඩින් වෙලා ඉන්න බෝඩින් ෆ්ලයිට් එකට යන්න මම ඉන්නේ Boeing 787-10 Dreamliner සිංගප්පූර් එයාලයින් එකේ. Hello, yours is on the other side. Thank you. That way. That's right, sir. Okay, thank you. Sheet number 53J. එදිම මට හම්බුණා ඉයර්ෆෝන් එකක් ඉතින් ඒක ඊට පස්සේ හම්බුණා තිබ්බා පිලෝ බ්ලැන්කට් එකක් ඊට පස්සේ පිලෝ එකක් තිබ්බා මේක තමයි හම්බුනේ. ඔයාලට මෙතනින් ෆ්ලයිට් එකේ බලා ගන්න පුළුවන් ෆ්ලයිට් ට්‍රැකින් එක. ඊට පස්සේ මූවිස් තියෙනවා. ඊට පස්සේ තියෙනවා TV බලන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා නිවුස්. ඊට පස්සේ ආයි මියුසික් මේවා ටික තියෙනවා. ඊට පස්සේ මෙතන චාර්ජින් පොට් එක තියෙනවා. හෑන්ඩ් ෆ්‍රී පොට් තියෙනවා මෙතන. මේක තියෙන ටේබල් එක. ඊට පස්සේ මෙතන වතුර බෝතලයක් නැත්නම් ග්ලාස් එකක් තියෙනවා. ලයිට්ස් ඒ ටික තියෙනවා.
තමයි එළිය පේන්නේ. තව ටිකකින් ෆ්ලයිට් එක ටේක් ඕෆ් කරන්න යන්නේ. මෙහෙම තමා සිංගප්පූර් එයාලයින් එකේ ස්ක්‍රීන් එකේ තමා සේෆ්ටි ඉන්ෆර්මේෂන් ටික දෙන්නේ. අර වෙනත් එයාක්‍රාෆ්ට් එයාලයින් වල වගේ මේ ඇවිල්ලා එයාලයින් එකේ හොස්ට් කෙනෙක් ඇවිල්ලා ඉන්ෆර්මේෂන් ටික දෙන්නේ. ස්ක්‍රීන් එකේ පෙන්නනවා කොහොමද සේෆ්ටි තියාගන්න ඕනේ ඒව ටික. 아무තු මේකක් තියෙනවා. ඒක පොඩි ආර්ට් ගතියක් තියෙනවා ඒකේ. ෆ්ලයිට් එකට කෝෆ් කරලා ටික නෑ අපිට මීල් එකක් හම්බුණා. එතන තියෙනවා මේන් කෝස් එක තියෙනවා. ඊට පස්සේ ස්පූන් මේ ටික ඊට පස්සේ ඉස්සු ඩිෂ් එකක් තියෙනවා. ඊට අමතරව බන් එකක් හම්බුණා. ඩෙසර්ට් එකට චොක්ලට් පුඩින් එකක් හම්බුණා. වෝටර් බොටල් එකක් හම්බුණා. ඒ ටික තමයි. රසයි. ඊට පස්සේ තිබ්බ මේ ඩෙසර්ට් එක ඒකත් මාරම රසයි. චොක්ලට් පුඩින් එකක් තිබ්බේ. කාලා පොඩි නින්දත් එම දාලා ටික වෙලාවකින් හැරෙද්දී එළි වෙලා සිංගප්පූරුවට ලං වෙලා තියෙන්නේ. බලමු. සිංගප්පූරුවට ටිකයි තියෙන්නේ. තව ටික වෙලාවකින් ලෑන්ඩ් කරනවා. Bye. Have a nice day. See you again. Bye. Have a good day. See you again. සිංගප්පූර් ලෑන්ඩ් කරා. දැන් වෙලාව 7:38යි. පැය දෙකක ට්‍රාන්සිට් එකක් තියෙනවා සිංගප්පූර්. බලමු. දැන් ඉන්නේ ටර්මිනල් 0 වල. ටර්මිනල් 3 වලට යන්න ඕන. මම දැන් ලෝකේ ලස්සන මේ එයාපෝට් එකේ ඉන්නේ. Singapore Changi Airport. Going to Shanghai, your flight will be from Terminal 3. Take a SkyTrain over there to Terminal 3. SkyTrain? Yeah, over there, SkyTrain, Terminal 3. Okay. It's B4. B4. Okay, thank you. SkyTrain එක යන්න දෙනවා ටර්මිනල් 3 එකට. SkyTrain එකේ බලමු කොහොමද කියලා. අර වෝටර්ෆෝල් එකත් බලා ගන්න පුළුවන් වෙයි සමහර විට. මං හිතන්නේ ඒක බලා ගන්න පුළුවන් මේ වෝටර්ෆෝල් එකේ.
වෝටර්ෆෝල් එක තාම දාලා නෑ මම මෙහි ලාවෙන් සමුදේ 8ට මම 8යි 10ට වගේ මම හිතන්නේ වෝටර්ෆෝල් එක දාන්නේ කලින් වැඩි ටර්මිනල් 3 එකට ආවා ලෝකයේ බිසීම එයාපෝට් අතර එකක් තමයි මේ සිංගප්පූරුව කියන්නේ. දැන් මම මේ ඇවිල්ලා ඉන්නේ ට්‍රාන්සිට් ඒරියා එකේ. මගේ ඊළඟ ෆ්ලයිට් එක තියෙන්නේ මොන ගේට් එකේද ඒ විස්තර බලා ගන්න මේ ස්ක්‍රීන් එකේ පෙන්නනවා. ඊළඟ ෆ්ලයිට් තියෙන කීයටද මොන ගේට් එකද ඒ විස්තර ටික. මම දැන් ඉන්නේ මේ ට්‍රාන්සිට් ඒරියා එකේ සිංගප්පූර් චැන්ගි එයාපෝට් එකේ ට්‍රාන්සිට් ඒරියා එකේ මට අර පිටිපස්සෙන් තියෙන්නේ ඒක තමයි ඊළඟ චැන්ගි ඉඳන් ඒ කියන්නේ සිංගප්පූරුවේ ඉඳන් ෂැන්හයි වලට යන දින ෆ්ලයිට් එක එයාබස් A380-800 එක. ඒ කියන්නේ ඒක තමයි දැනට ලෝකයේ තියෙන ලොකුම මගී ප්‍රවාහන ගුවන් යානය. ඩබල් දෙක වර්ගය. ඒ කියන්නේ තට්ටු දෙකක් මම දන්න තරමේ. මම දන්නේ ලංකාවට ඩබල් දෙක ඒ කියන්නේ A380 එකක් එනවා කියලා බලමු. තියෙන්නේ දැන් 8:30යි වෙලාව සිංගප්පූර් ටයිම් එකෙන්. ලංකාවේ නම් 6ට 10ක් වගේ තියෙන්නේ. තව පැයක් වගේ තියෙනවා ෆ්ලයිට් එකට. Thank you. Bye bye. Good morning. So the one you remove your head. So the one you remove your head. Your head. Thank you. Okay. Flight passengers in Group 4 from Thank you very much. onwards to board now at B4. 人家这个多宽啊！你看，那小宝宝，我说这个通道人家sheet number එක 62K. JK lower deck. මේකේ ඩෙක් දෙකක් තියෙනවා, තට්ටු දෙකක් තියෙනවා. දැන් අපි යට තට්ටුවේ මට 62යි K window sheet එකක් තියෙනවා. Good morning. Okay, thank you very much. 您可以使用手提电话和平板电脑，在手机和其他大型电子设备、打火机、火柴、花、 Good morning. 不能使用的， 62K. 请要系上安全带，谢谢。 Good
ෆ්ලයිට් එකේ වගේම බ්ලැන්කට් එකක් තියෙනවා. පිලෝ එකක් තියෙනවා. Lihat kita dulu screen-nya. Best view. Dari lihat kamu gitu. Wow. Boeing 787 එකේ මේකේ සීට් වල ලොකු වෙනසක් නැහැ නේද? සේම් වගේ යන්නේ. charging ports තියෙනවා. hand free එක තියෙනවා. lights තියෙනවා. මේක තියෙනවා. Where is it today? ඉස්සර මේ ෆ්ලයිට් වල Wi-Fi තිබුණේ නැහැ. දැන් සිංගප්පූර් එයාලයින් එකේ අපිට ෆ්ලයිට් එකේ යද්දිම Wi-Fi දෙනවා. කනෙක්ට් කරගෙන වැඩක් කරගෙන යන්න පුළුවන්. සේෆ්ටි කාඩ් එක තියෙනවා. ඒ ටික තමයි. ෆ්ලයිට් එක බලා ගන්න පුළුවන්. ඊපස්සේ මූවිස් තියෙනවා. TV තියෙනවා. මියුසික් ලයිව් එක කියවනවා නම් කියවන්න පුළුවන්. ගේම්ස් තියෙනවා. ඒක නම් ඉන්ටර්නෙට් කනෙක්ට් කරන්න ඕන මම ගන්න. කිලෝමීටර් 4105ක් යන්න තියෙනවා. පැය 5යි විනාඩි 35ක්. මම යන දුරම වැඩිම වෙලාවක් යන ෆ්ලයිට් එක. Alliance and all codeshare partners. All electronic devices must now be put in flight safe mode, and power banks must now be used or charged on board at all times. Please approach our cabin crew if you require assistance. We wish you a pleasant flight. ෆ්ලයිට් වල මේ සේෆ්ටි කියලා දෙන්නේ අර එයාලයින් එකේ කැකේලා මේ දැන් සිංගප්පූර් වල කරන්නේ ස්ක්‍රීන් එකේ පෙන්නනවා කොහොම සේෆ්ටි ඉන්ෆර්මේෂන් ටික අර ස්ක්‍රීන් එකේ පෙන්නනවා. Welcome on board Singapore Airlines. As the safety equipment on this aircraft may differ from that on other aircraft, please give us your attention as we bring you through this important safety briefing and on a journey across our island home. There are details or in the overhead compartment. Make sure that your seatbelt is securely fastened. Creative if there is a change in cabin pressure, an oxygen mask will automatically drop in front of you. Pull the mask down sharply and place it over your mouth and nose. Pull the lateral straps to tighten it and breathe as usual. Secure your mask first before helping others. It is normal for the bag to not fully inflate. During an emergency evacuation, floor-level lighting will guide you to the nearest exit. Please follow the cabin crew's instructions. Do not flight එක runway
ටේක් ඔෆ් කරන්න හදන්නේ. ටික වෙලාවකින් මීල් එක හම්බුණා. කොස් එක තියෙනවා. ඩෙසර්ට් එකට පළතුරු හම්බෙලා තියෙනවා. ආයේ යෝගට් එකක් තියෙනවා. බටර් තියෙනවා. බන් එකක් තියෙනවා. ඊට අමතරව බීම් එක වතුර එක ඒ ටික තියෙනවා. Can I view cockpit area? You need to really need that permission from the captain, right? You need to have permission from the captain because I need to speak to the management to stay here and stay here. So I get permission. cockpit එක බලන්න chance එකක් ගන්න බලමු. I can photo, yeah, sorry, no photos. No photos. Thank you. Thank you so much. cockpit එක බලන්න chance එකක් හම්බුණා. මේ ෆිල්ම් කරන්න දුන්නේ නැහැ. ෆිල්ම් කරන්න එපා කියලා. first time cockpit එකක් ඇතුළට ගියේ. දැන් ඉන්නේ ෂැන්හයි වල ෂැන්හයි එයාපෝට් එකේ. වෙලාව 3:20යි. Airbus A380-800 immigration clear කරගෙන ආවා. මේ බෑග් කනෙක්ට් කරගන්න බෑග් එකක් ගත්තා. දැන් යන්න තියෙන එළියට. සිග්නල් වැඩ නැහැ. E-SIM එකක් හරි මොකක් හරි ගන්න ඕනේ. කොහොමද
මොන කරන්නේ කියලා බලන්න. ඊසින් වැඩ කරන්නේ නැහැ කියනවා. බෑග් කලෙක්ට් කරන සේරම වෙලා දැන් එළියට ආවා. ටැක්සියක් දාගෙන යන්න තියෙන හොටෙල් එකට. ඉතින් මෙතනින් මේ වීඩියෝ එක ඉවරයි. දැන් ඉන්නේ ෂැන්හයි වල දවස් 10ක් වගේ ඉන්නවා. තව vlog එකක් ගේන්න. ඉතින් ෆ්ලයිට් vlog එක ඉවරයි. අඩුපාඩු මොනවා හරි තියෙනවා vlog එකේ අඩුපාඩු මොනවා හරි තියෙනවා පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක නොකර මේ channel එක subscribe කරලා like එකක් දාන්න එහෙනම් ජය වේවා